ආයුෂා ඒක පුත්තමනට තමන්ගේ එකම මාතා යතා නියම් පුත්තන් ආයුෂා ඒක පුත්තමනටගේ එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ ආයුෂය වගේ ඒ පුතා රකින්න. අන්න ඒවම්පි සබ්බ භූතේසු ඒ වගේ සියලු සත්‍යයන් කෙරේ මනසිකාරයෙන් අදා ගන්න කියන්නේ. ඇයි ඕක නිකන් කිව්වේ? ඇයි ඔගේ තේරුම හොයාගත්තේ නැත්තේ? ඒකයි මම කවුරුත් දෙකට ගහන්න ඕනේ කියලා තනින්. හරි. එන ගන්නකොට අයියේ මම ගන්නකොට නිකන් ඒ කොච්චර මානසිකත්වය නේද? බලන්නේ මානසිකත්වය කොච්චර සුන්දරද කියලා. අම්මා කෙනෙක් දරුවෙක් එක්කම ගිහින් ඉස්කෝලේ ගේට්ටුව ළඟට ගිහින් අපි පින්නත් දරුවෝ ගේට්ටුවෙන් ඇතුළට දාලා ඈත කරලා බලන් ඉන්නවා. බලන් ඉඳලා මොනවද ප්‍රාර්ථනා කරන්නේ? අනේ අපතක් මගම් වල අපේ මුදක් වෙන්නේ තිරුවන් සරණයි දෙවියන්ගේ පිටය නැත්. එනි කරපොත්තක් යනකම් බලන් ඉඳලා ඒ වගේම ඉන්නවා. හරිද? කරපොත්තක් ඈතට යනකම් ඉඳලා ඒ වගේම සිතුවිල්ලක් ඇති වෙනවා නම් අපි ඒකේ එයා එතන තියෙනවා කරුණාව මෛත්‍රිය. ඒවට කියනවා ගුණවන්තකම. එකම සතා ගේ ඇතුළට ආව වෙලාවේ තුන් දෙනෙක් ඇසින හැටි බලන්න. තුන් දෙනෙක් ඇසින හැටි බලන්න. එක්කෙනෙක් සෙරප්පුවරම් පොඩි කරලා ලොකු අකුසලයක් කරනවා. එයාට කියනවා දුස්සීලෙක් කියලා. තව එක්කෙනෙක් කොස්ස අරගෙන තල්ලු කරලා එයාට හිංසා වෙන විදිහට තල්ලු කරලා. එයා සීලවන්තයෙක් තමයි. අර පස්සේ කිව්වේ කියන ගුණවන්තයෙක්. එයාට කරුණාව මෛත්‍රිය තියෙනවා. දැන් දුස්සීලෙක් ඉන්නවා, සීලවන්තයෙක් ඉන්නවා, ගුණවන්තයෙක් ඉන්නවා. දැන් ඔන්න ඔය පරිවර්තනය කරගන්න හැටි මෙතන තමයි වැදගත්ම තැන. මොකක්ද මේ පරිවර්තනය? අපි පින්නත් සෙරප්පුවක් ආන්න ඕනේ කියලා හිතන කෙනා කොහොමද මරන්නේ නැති කුසලයක් ඇති කරගන්න හිතනවා. කොසරම් මන්නේ කියලා දාන කෙනා මං කිව්වා වගේ ඉහෙල දාන මට්ටමට හිතා ගන්න කොහොමද කියලා ඒ හිත වෙනස් කරන විදිය. ඔන්න ඕකයි අපි කරන්නේම නැත්තේ. ආයෙ මම කතාවත් කරපත් එක්ක මරන්නේ නැහැ කියලා හිතාගෙන යනවා. ආයෙ මම හිත වෙනස් කරන්නේ නැහැ නේ. ආදරය කරන්නේ බැලලා නැහැ. හොඳට බැන්නා මොකද ඊට පස්සේ දුක හිතුණා. ඊට පස්සේ මොකද ගත තීරණය? ආයෙනම් කවදාවත් මන්නේ. ඊට පස්සේ බැන්නෙම නෑ නේද? ආයෙ ඕක තමයි ජීවිතය හැමදාම